ආයිබෝවන් ඔයාලා හැමෝටම ඉරේෂාවිත් පැමිලි එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් වෙනද වගේම ඔයාලට වැදගත් වීඩියෝ එකක් අරන් තමයි ඔන්න අදත් මං ආවේ. ඒ තමයි රසම රස ගුණම ගුණ ත්‍රිපෝෂ ගෙදරදීම හදාගන්න ලේසිම විදිහ. අමුද්‍රව්‍ය 3යි එකට ඕන වෙන්නේ. හරිම ලේසි. ඒ වගේම හරිම රසයි. ඉතින් ඔයා මාව සබස්ක්‍රයිබ් කරපු නැති යාළුවෙක් නම් දැන්ම මාව සබස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මගේ වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම බෙල් අයිකන් එක ඕල් දාලා තියාගෙන මන් දාන අලුත් වීඩියෝ ඉක්මනටම ඔයාගේ ෆෝන් එකට ගෙන්න ගන්න කියලාත් මතක් කරනවා. මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න කියලාත් ඉල්ලනවා. මොකද වොච් ටයිම් 4000 හදාගන්න ඔයාලගේ උදව්ව ඕනේ මට. දිගටම මේ channel එක කරගෙන යන්න ඔයාලගේ උදව්ව ඉල්ලන ගමන් එහෙනම් යන් අපි වීඩියෝ එකට. අපේ ත්‍රිපෝෂ එක හදන්න අපිට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය 3 තමයි බඩේන ග්‍රෑම් 250යි, සෝයා ඇට 125යි, කිරිපිටි ග්‍රෑම් 20යි. සුදු කිරිපිටි ගන්න මතක තියාගන්න. ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා ඒ ඇට වර්ග දෙකම වෙන වෙනම බැද ගන්න. බැද ගන්න කියන්නේ දුඹුරු පාට වෙනකම් බදින්න එපා. සුවඳක් එනවනේ එන්නේ ඒ වෙලාව වෙනකොට ඒක ලිපෙන් බා ගන්න. කර වෙන්න නම් දෙන්න එපා. මේ තියෙන්නේ බඩේරිඟු ඇටයි සෝයා ඇටයි වෙන වෙනම මම බැද ගන්න විදිහ. බැදගත්තට පස්සේ ඒ දෙකම එකකට දාලා ටිකක් නිවෙන්න තියන්න. රසනේ වැඩිනේ ඊට පස්සේ තියෙන්නේ අපිට ඒක ග්‍රයින්ඩ් කරගන්න. ඉතින් නිවෙනකන් ඉඳලා ග්‍රයින්ඩ් කරන්න. හෝ ඔහොම ඉන්න. ඔයා මාව සබස්ක්‍රයිබ් කරලාද තියෙන්නේ? එහෙම නැත්නම් දැන්මම ගිහින් සබස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එකත් ඕල් දාන්න. දැන් කරන්න තියෙන්නේ අපි ග්‍රයින්ඩ් කරගත්ත බඩේරිඟු ටික හොඳට හලා ගන්න. මේ වගේ ඔයා දෙපාරක් තුන් පාරක් විතර ග්‍රයින්ඩ් කර හලන්න. හලලා ඒකට කිරිපිටි ටිකත් එකතු කරගන්න. මේ විදිහට තුන් පාරක් විතර ග්‍රයින්ඩ් කරලා හලා ගන්න. ඒ ටික විසික් කරන්න එපා. ආයෙ ඔයා හලාගත් එකටම දාන්න. මේ තියෙන්නේ මං හදාගත්ත ත්‍රිපෝෂ. කිසිම රසකාරකයක් නැති රසම රස ත්‍රිපෝෂ. රසම රස අපි කවුරුත් කන්නාස ත්‍රිපෝෂ හදන්න මෙච්චර ලේසි කියලා ඔයාලා දැනගෙන හිටියද? ආයෙනම් කවදාවත් කඩෙන් ගන්න එපා රසකාරක දාලා කල් තියා ගන්න හදමු ත්‍රිපෝෂ. සහ සමපෝෂ. මේක ගෙදරදීම හදාගන්න. ඔයාලට ගෙදර කොටා ගන්න අමාරුයි නම් ගෙනල්ලා කබලේ බැදලා මෝලට දීලා කොටා ගන්න. හරිම රසයි. ඒ වගේම ගුණයි. අනිත් එක අපිට විශ්වාසයෙන් කන්න පුළුවන් මේකේ කිසිම රසකාරකයක් සහ කල් තියා ගැනීමේ ද්‍රව්‍යයක් දාලා නැහැ කියන එක. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. වගේම ඔයාලගේ වටිනා අදහසුත් දාන්න මාව දිරිගන්වන්න. ඒ වගේම දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ගිහින් එන්නම්.